අයිබෝවන් ඔන්න උදේට වගේම රෑ කෑමට හදාගන්න පුළුවන් ලේසි වගේම හරිම රස රෙසිපි එකක් අරගෙන ආවා. මේක හරිම රස කිරි රස එකක්. ඉතින් ඔයාලට උදේට රෑට දෙකටම හදාගන්න පුළුවන් මේක. ඉතින් මේක විශේෂත්වයට ඔයාලට සම්බෝලයක් කිසිම කරි එකක් ලුණු මිරිසක්වත් නැතුව මේක කන්න පුළුවන්. හරිම රසයි මේක. ඉතින් ඔයා කලින් කාලා නැති රෙසිපි එකක් මේක අලුත් රෙසිපි එකක්. ඉතින් අපි බලමු කොහොමද මේක හදාගන්නේ මොන වගේ දේවල්ද අපිට ඕන වෙන්නේ කියලා. මුලින්ම ටිකක් ලොකු බෝල් එකක් අරගෙන ඒකට දාගන්න ඊස් තේ හැඳි එකක්. පුරෝපු තේ හැඳි නෙමෙයි කපපු තේ හැඳි වලින් මෙන්න මේ ගානට දාගන්න. ඊළඟට අපි මේකට දාගන්නවා මද රස්නේ උණු වතුර මේස හැඳි 2යි භාගයක්. ගොඩාක් රස්නේ උණු වතුර දාන්න එපා. මද රස්නේ උණු වතුර තමයි දාන්න ඕනේ. ඊළඟට සීනි දාගන්න තේ හැඳි භාගයක්. දැන් හොඳට මේ සීනි ටිකයි ඊස් ටිකයි දී වෙන විදිහට කලවම් කරගන්න. හොඳින් මිශ්‍ර කරගත්තට පස්සේ පේනකින් වහලා විනාඩි 10ක් ඇක්ටිව් වෙනකන් තියලා තියන්න. ඔන්න ඊළඟට අපිට ඕන වෙනවා පොල් කප් එකක් තේබන අඩු කෝපයෙන් මැනලා ගන්නවාට පුළුවන්. දැන් ඒකට වතුර මේසෙදි දෙකක් දාලා හොඳට මේක සිහින් වෙනකන් ග්‍රයින්ඩ් කරගන්න. අට වංගෙඩි වුණත් කොටා ගන්න පුළුවන්. හොඳට සිහින් වෙන්න මෙන්න මේ ගානට සිහින් වෙන්න ග්‍රයින්ඩ් වෙන්න ඕනේ. දැන් ඊළඟට බෙන්ඩ කප් එකටත් මේ විදිහට වතුර ටිකක් දාලා ඒ ටිකක් සෝදලා පොල් එකටම දාගන්න. දැන් අපි මේක චුට්ටක් කලවම් කරලා පැත්තකින් තියලා තියාගමු. මේ වගේ සිහින්ව තියෙන්න ඕනේ. දැන් ඔන්න ඊස් ටික ඇක්ටිව් වෙලා තියෙන්නේ පිපිලා තියෙන්නේ. මෙන්න මේ ගානට ඊස් ටික පිපිලා තියෙනවා. දැන් මේකට අපි හාල් පිටි කප් 1යි භාගයක් දාගන්නවා. හාල් පිටි තමයි දාගත්තේ. පාන් පිටි දාන්නත් පුළුවන්. ඉතින් මං හාල් පිටි වලින් තමයි මේක හදාගත්තේ. එතකොට ශරීරයටත් ගුණ නිසා. දැන් මේ විදිහට පොල් ටිකක් දාගන්නවා. මේක හාල් පිටි වලින් හැදුවම තමයි ගොඩක්ම රස. දැන් අපි මේකට දාගන්නවා බිත්තර එකක්. අපි අර පොල් දාපු භාජනයේට මද රස්නේ උණු වතුර චුට්ටක් දාලා මම පැත්තකින් තියාගත්තා. දැන් හොඳට කලවම් කරගන්න පොල් ටිකයි පිටි ටිකයි බිත්තරයි හොඳට මිශ්‍ර වෙන විදියට ඒ කලවම් කරන අතරතුරේදී අර පොල් දාලා තිබ්බ භාජනයේට දාපු වතුර ටිකක් දාලා හොඳට කලවම් කරගන්න. අපි මේක ඩෝ එකක් නෙමෙයි අනාගන්නේ බැටර් එකක්. ඒ නිසා අපි වතුර වැඩිපුර දාලා මේක අනා ගන්න ඕනේ. ඉතින් වතුර ගොඩාක් එක සැරේ දාන්න එපා. මද රස්නේ උණු වතුර පොඩ දාලා අපි හරි ගන්නට මේක අනා ගන්න ඕනේ. මම ඔයාලට හරි ගන්න පෙන්නන්නම්. අපිට උකු බැටර් එකක් තමයි ඕනේ. වතුර පොඩ දාලා අනා ගන්න. ඔන්න මේ තියෙන්නේ හරි ගාන. මෙන්න මේ වගේ හොඳට කලවම් කර මේක මිශ්‍ර කරගන්න ඕනේ. මෙන්න මේ වගේ කැටි නැති වෙන්න හොඳට තියෙන්න ඕනේ. උකුවටයි තියෙන්න ඕනේ මේ ගානට හදාගන්න. මං හිතනවා පැහැදිලි ඇති කියලා. වතුර ගොඩාක් එක සැරේ දාන්න නැතුව පොඩ දාලා මේ ගානට අනාගත්තට පස්සේ පියනකින් වහලා පැයක් තියලා තියන්න මේක හොඳට පිපෙනකන්. ඔන්න දැන් අපේ මිශ්‍රණය පිපිලායි තියෙන්නේ. මේ පෙන්නන්නේ පැයකට පස්සේ හොඳට පිපිලා තියෙනවාට පේනති මේ වගේ හොඳට පිපෙන්න ඕනේ. එතකොට තමයි අපිට සොෆ්ට් එකට හදාගන්න පුළුවන්. දැන් අපි මේකට ලුණු කුඩු තේ හැඳි භාගයක් දාමු. මොකද මුලින් අපි ලුණු දැම්මේ නැති නිසා. ලුණු කුඩු තේ හැඳි භාගයක් දාලා ලුණු ටික දී වෙනකම් මේ විදිහට ගොඩක් වේගෙන් නැතුව හිමීට කලවම් කරගන්න. ඔයා මේකට වෙන වතුරවත් කිසිම දෙයක් කිරිවත් මුකුත් දාන්න යන්න එපා. මේ ගාන තමයි තියෙන්න ඕනේ. එතකොට තමයි අපිට ලස්සනට මේක හදාගන්න පුළුවන්. මේ ගානටයි තියෙන්නේ හොඳින් බලාගන්න. ඔන්න දැන් හරි අපි දැන් හදාගමු. මම පොඩි පෑන් එකක් ලිපේ තියලා පොල් තේ චුට්ටක් ඒකට දාගන්නවා. තෙල් ගොඩක් දාන්න අවශ්‍ය නැහැ. මේ පෑන් එකේ හොඳට ගැලවෙන නිසා මම තෙල් චුට්ටයි දාගන්න. ටිකක් වැඩි වුණ නිසා මම තෙල් චුට්ටක් අයින් කරගත්තා මේකෙන්. තෙල් පොඩ්ඩක් දාලා මේ විදිහට තෙල් ටික ගාලා අපි බැටර් එක දාගමු. ඉතින් ඔයා මේක ගොඩාක් ඝනකමට හදන්නත් එපා, තුනීවට හදන්නත් එපා. සාමාන්‍ය ගානට හදාගන්න. ගොඩාක් උසට හදාගන්න එපා. මේ මම පෙන්නන ගානටම හදාගන්න. බැටර් එක දාලා චුට්ටක් මෙන්න මේ වගේ තුනී කරලා හදාගන්න. ලොකු එකක් නෙමෙයි අපි හදාගන්නේ, පොඩියට තමයි හදාගන්නේ. මෙන්න මේ වගේ හදාගත්තට පස්සේ මේක තෙත පිටින් තියෙද්දිම අපි මේක උඩින් එකතු කරගන්න ඕනේ. මම මෙතනට එකතු කරගන්නවා පොඩියට කපාගත්ත අමු මිරිස් ටිකක්. ඔයාලට කොච්චි එකතු කරන්නත් පුළුවන්. කොච්චි එකතු කරාමත් ගොඩක් රසයි. කොච්චි එකතු කරනවා නම් හොඳ සැර සුවඳ එකක් එකතු කරගන්න. ඊළඟට අපි මේ කුඩේ ලුණු කුඩි චුට්ටක් කියා ගන්නවා. ගොඩාක් නෙවෙයි සාමාන්‍ය ප්‍රමාණයක් කියා ගන්න. ඊළඟට ගම්මිරිස් කුඩු ටිකකුත් තියා ගන්නවා. මේ විදිහට හොඳට තියා ගන්න. ඊළඟට 3-5 කුඩු ටිකකුත් මේ විදිහට උඩින් දා ගන්න. ඉතින් මේක කරන්න ඕනේ මේකේ උඩ තෙතර තියෙද්දි
මේ රොටි එකේ උඩ තෙතට තියෙද්දි ඊට පස්සේ මේ වගේ පියනකින් වහලා විනාඩි 2ක් වගේ තියාගන්න. සාමාන්‍ය ප්‍රමාණයේ ගින්දර තියාගෙන මේක හොඳට හදාගන්න. මෙන්න මේ විදිහට යටපැත්තේ පිච්චිලා තියෙන්න ඕනේ. ගොඩාක් කළු කරගන්න එපා. මෙන්න මේ ගානට පිච්චිලා තියෙන්න ඕනේ. ගින්දර මධ්‍යම ප්‍රමාණයෙන් තියාගෙන හදාගන්න. අනිවාර්යෙන් පියනකින් වහගන්න. එතකොට තමයි විනාඩි 2ක් වගේ කාලයකදී මේක හරියන්නේ. අන්න තව විදිහකට හදන හැටි මම ඔයාලට පෙන්නන්නම්. තෙල් චුට්ටක් දාලා තෙල් ටික මේ විදිහට ගාගත්තා. දැන් බැටර් එක දාගන්නවා. ඉතින් සැරට කන්න අකමැති අයට තමයි මේක පෙන්නන්නේ. ඔන්න දැන් අපි මේක උඩින් මිරිස් දාගන්නේ නැහැ. ගම් මිරිස් දාන්නේ නැහැ. මම මේක උඩින් දාගන්නවා දුඹුරු සීනි. ඉතින් අර සුදු සීනි දාන්නත් පුළුවන්. මේ විදිහට සීනි ටිකක් උඩින් දාගන්නවා. මේ සීනි දාන එකත් හරියම රසයි. ඉතින් පොඩි බබාලා වගේ ඉන්නවා නම් එයාලට සැර කන්න බැරි නිසා මේ විදිහ ගොඩක් රස වෙයි එයාලට. දැන් මේකත් අපි පියනකින් වහලා ගින්දර මධ්‍යම ප්‍රමාණයෙන් තියාගෙන හොඳට මේක කුක් වෙනකන් තියාගමු විනාඩි 2ක් වගේ. ඔන්න දැන් ඒකත් හරියට මේක පිච්චිලා තියෙන උඩ පැත්තත් කුක් වෙලා තියෙන. මේක අපි දෙපැත්ත පෙරලා පුච්ච ගන්නේ නැහැ. මේ විදිහටමයි තියාගන්න ඕනේ. දෙපැත්ත මාරු කරන්න එපා. දැන් මම ඔයාලට පෙන්නන්නම්. මෙන්න මේ ගානට තමයි යටපැත්ත පිච්චිලා තියෙන්නේ. ගොඩාක් ගින්දර වැඩි කරන්නේ නැතුව ගින්දර මධ්‍යම ප්‍රමාණයෙන් තියාගෙන හදාගන්න. මෙන්න මේ වගේ තියෙන්නේ. උඩ පැත්තත් හොඳට කුක් වෙන්න ඕනේ. පියනකින් වහලා හදාගන්න. ඔන්න මේ තියෙන අපි හදාගත්ත සැර ටික මම මුලින්ම මේක පෙන්නන්නම්. මේක නම් හරිම රසයි. ඉතින් සීනි දාලා හදාගත්ත එකත් රසයි. මෙන්න මේ වගේ හරිම ලස්සනට තියෙනවා. හරිම සොෆ්ට් මේක. ඉතින් මේකේ යටපැත්ත කර ගන්න නැතුව හරි ගන්නට පුච්ච ගන්න. ඔයාලට පෙන්නති කොච්චර සොෆ්ට් එකට තියෙනවද කියලා. මේක කන ලුණු මිරිස් සම්බෝල කරි එකක් කිසිම දෙයක් ඕනේ මේ විදිහට කන්න පුළුවන්. හරි රසයි මේක. ඒ වගේම හරි ගුණයි. මොකද අපි හාල් පිටි වලින් හදපු නිසා. ඉතින් පොල් කියන්නේ ශරීරයට ගුණ දෙයක්නේ. ඉතින් හරි රස රෙසිපි එකක් මේක. ඔයාලට කැමති නම් කොච් මං කිව්වා වගේ කොච්චි දාගන්නත් පුළුවන්. ඉතින් හරි රසයි මේක හදලා බලන්න. උදේ කෑමට වගේම රෑ කෑමටත් ඔයාලට හදාගන්න පුළුවන්. ඉතින් මේක වගේම අර පැණි රස එකත් හරිම රසයි. මම ඒකත් පෙන්නන්නම්. ඔන්න ඒක තියෙන්නේ මේ විදිහට. ඉතින් ගෙදර පොඩි අය ඉන්නවනම් සැරට කන්න අකමැති අය ඉන්නවනම් මේ විදිහට හදාගන්න. මේකත් හරි රසයි. ඔයාලට පුළුවන් මේක ප්ලේන් ටියක් බොන්න හදාගන්නත්. ඉතින් පැණි රස එක ප්ලේන් ටියක් බොන ගමන් කන්නත් හරිම රසයි. හරිම සොෆ්ට් කිරි රස රෙසිපි දෙකක් මේක. සැර එකත් හරි රසයි, මේකත් රසයි. ඉතින් අනිවාර්යෙන් හදලා බලන්න. ඔයාලට උදේ කෑමට වගේම රෑ කෑමටත් හදාගන්න පුළුවන්. ලේසි හදාගන්න. මං හිතනවා ආ වීඩියෝ එකට කැමති වෙන්නේ නැති, ආස වෙන්නේ නැති කියලා, ඔයාලට ප්‍රයෝජනවත් වෙන්නේ නැති කියලා. ඉතින් අනිවාර්යෙන් මට ලයික් එකක් දාන්න, කමෙන්ට් එකක් දාන්න. ඒ වගේම ඔයා අලුතින් නම් මගේ channel එකට අද එකතුනේ. මතක ඇතුව මාව subscribe කරලා තියාගන්න. එතකොට ඔයාලට මේ වගේ වීඩියෝස් ටිකටම බලන්න පුළුවන්. වීඩියෝ එක බලපාට ගොඩාක් ස්තුතියි. මේ වගේ රසවත්, ලේසියෙන් හදාගන්න පුළුවන් අලුත් රෙසිපි එකකින් අපි නැවතත් හමු වෙමු. වීඩියෝ එක බලපාට ගොඩාක් ස්තුතියි.